ආයුබෝවන් පූජ ප්‍රොඩක්ෂන් YouTube නාලිකාවට ඔයගොල්ලන් අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් බතික් මැටීරියල් වීඩියෝ එකක් අරගෙන තමයි මේ සතියේත් ආවේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වන තෙක් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඒ වගේම තමයි ඔයා පූජ ප්‍රොඩක්ෂන් අපේ වීඩියෝ එකක් බලන අලුත් කෙනෙක් නම් අපේ YouTube නාලිකාව subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද මැටීරියල් මොනවද කියලා බලන්න. මේ තියෙන්නේ 45 පළල මැටීරියල් එකක්. මේක සුදු පාට රෙදර තමයි කළු සහ රතු කියන වර්ණ භාවිතා කරලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ කලර් කාඩ් එකේ 300 කියන ෆැබ්‍රික් නම්බර් එකට කළු පාට ඩයි එක දාලා කරපු ඩිසයින් එකක්. ඉතින් මේකේ ගම් ඉදිරිපසට මේ වගේ වගේම ගම් පිටිපසට මේ වගේ normal batik ඩිසයින් එකකින් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ගවුම එක අතකට මේ වගේ ඩිසයින් එකකින් විදිහට තමයි මේ මැටීරියල් එක හදලා තියෙන්නේ. ඉතින් ගවුම මැහුවට පස්සේ මේ වගේ ඉදිරිපස පෙනුමක් තමයි ඔයගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් කලර්ස් ගොඩාක් තියෙනවා. ඔයගොල්ලන් කැමති කලර්ස් වලින් ඩිසයින් කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕන අද මේ වීඩියෝ එක කරන්නත් විශේෂ හේතුව තමයි මේ දවස්වල අප්‍රේල් මාර්තු ඒ කියන්නේ මාර්තු අප්‍රේල් ඕඩර් දාපු අය අවුරුද්දෙන් පස්සේ ඕඩර් ලැබුණට කමක් නැහැ කියලා ඕඩර් දාපු අයගේ ඔක්කොම ඕඩර් අපි මේ වෙනකොට පෝස්ට් එකට දාලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පාර්සල් හැකි ඉක්මනින් ඕගොල්ලන්ට ලැබෙයි. ඒ වගේම ගොඩාක් දිනට මේ වෙනකොට පාර්සල් ලැබිලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගේ පැකේජස් ලැබුණාන් පස්සේ අපිට මෙසේජ් එකක් දාන්න. ඉතින් පරක් වෙන කවුරු හරි ඉන්නවා නම් අපිට එතකොට පුළුවන් හොයලා බලලා පුළුවන් තරම් ඉක්මනින් ඕගොල්ලන්ට පාර්සල් ලැබෙන්න සලස්වන්න. ඉතින් මේ තියෙන 3 කලර්ස් මැටීරියල් එකක්. මේකේ ගම් ඉදිරිපසට මේ වගේ තමයි පෙනුම එන්නේ. මේකෙත් ඔයගොල්ලන් කැමති කලර්ස් වලින් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන ඔයගොල්ලන් ගොඩාක් දෙනෙක් කැමති ස්කයි බ්ලූ ඩිසයින් එක. මේකෙත් ගම් ඉදිරිපසට මේ වගේ පෙනුමක් තමයි එන්නේ. මේ තියෙන්නේ වයිට් කලර් ෆැබ්‍රික් එකට අපි මල්ටි කලර් ඩිසයින් එක දාපු මැටීරියල් එකක්. මේකත් හරිම ලස්සන මැටීරියල් එකක්. මේක ගවම මැහුවට පස්සේ මේ වගේ ගවම සයිඩ් එකට මේ වගේ ඩිසයින් එක එන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් මේ වගේ ලස්සනම batik මැටීරියල් හරි ගවුම් හරි ඕඩර් එකක් දාන්න ඕන නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අපේ WhatsApp නම්බර් එක. ඉතින් ඒකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලන්ට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන අපි මේ සියලුම ඩිසයින් කරන්නේ ඔයගොල්ලන් ඕඩර් එකක් දැම්මට පස්සේ. ඉතින් ඕඩර් එක දැම්මට පස්සේ ඔයගොල්ලන්ට ඕනි සයිස් වලට ඔයගොල්ලන්ට ඕනි කලර්ස් වලට අපි මුලින් ඉඳලම මේක ඩිසයින් කරලා තමයි ඔයගොල්ලන්ට එවන්නේ. කලින් ෆැබ්‍රික් හදලා තියලා ඔයගොල්ලන්ගේ සයිස් වලට එහෙම ගන්න බෑ. ඉතින් ලංකා බතික් කියලා කියන්නේ 100%ක් හෑන්ඩ්මේඩ් වලින් කරන්නේ. ඉතින් මැෂින් වලින් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා සමහර කට්ටිය දැන් අද ඕඩර් එකක් දැම්මම තව දවස් දෙකකින් ගන්න පුළුවන් වගේ දේ එහෙම කියලා අහනවා. ඉතින් එහෙම හදිස්සිය ඕඩර් දාන්න බෑ. මෙතන ඩිසයින් එක අඳින තැන ඉඳලා නිම්මි ඇඳුමක් බවට පත් වෙනකම් මේ සියලුම කොටස් අපි අතින් තමයි කරන්නේ. ඉතින් ලොකු වැඩක් කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ගේ අඩුම සතියකට කලින්වත් අපිට ඕඩර් එකක් දෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය දිනේට ගන්න පුළුවන්. ඉතින් මේ සියලුම දේවල් අතින් කරන නිසා පාර්සල් ලැබෙනකොට පොඩි සමහර ප්‍රමාද වීම් තියෙනවා. ඉතින් බතික් ගැන ලංකා බතික් ගැන දන්න කට්ටිය දන්නවා කොහොමද මේකේ වැඩ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ලොකු කැපකිරීමක් කරලා මේ නිෂ්පාදන කරන නිසා තමයි වෙළඳපොලේ ලංකා බතික් වලට විශේෂ ඉල්ලුමක් වගේම විශේෂ වටිනාකමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන් ඕඩර් එකක් දානකොට හදිස්සිම ඕඩර් නම් අඩුම අපිට සතියකට කලින්වත් ඔයගොල්ලන්ගේ ඕඩර් එක දෙන්න ඕනි. නැත්නම් හදිස්සි ඕඩර් එවන්න හැකියාවක් නැහැ. ඉතින් මේ තියෙන්නේ වයිට් කලර් ෆැබ්‍රික් එකට බ්ලැක් කලර් වලින් ඩිසයින් එක දාපු batik මැටීරියල් එකක්. මේකෙත් ගවම ඉදිරිපසට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඒ වගේම ගවම පිටිපසට මේ වගේ ඩිසයින් එක එනවා. මේකෙත් ගවුමේ අත කොටසට වෙනම මැටීරියල් කොටසක් එනවා. ඒ වගේම ගවුම මැහුවට පස්සේ ඉදිරිපස පෙනුම මේ වගේ තමයි ඔයගලන්ට දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ black and white design එකක්. මේකත් කලින් බලපු design එකක්. මේ තියෙන්නේ 3 colors material එකක්. ඉතින් මේ design එකත් අලුත් design එකක්. හරිම ලස්සනයි. මේකේ white color fabric එකට තමයි බ්ලැක් කලර් එකයි ඔරෙන්ජ් කලර් එකයි දාලා තමයි මේ ඩිසයින් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ මේ මැටීරියල් එක හදලා තියෙන ගවමේ අත කොටසට ඩිසයින් එක එන විදිහට
ඉතින් මේකේ ගවුම ඉදිරිපසට මේ වගේ පෙනුමක් තමයි එන්නේ. මේක හරිම ලස්සන මැටීරියල් එකක්. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේකේ කලර්ස් වෙනස් කරලා ඕගොල්ලන් කැමති කලර්ස් දාලා මේ ඩිසයින් එක කරලා ගන්න. මේ තියෙන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඩිසයින් එකක්. මේකේ ගවුම ඉදිරිපසට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඒ වගේම ගවුම පිටිපසට නෝමල් බතික් ඩිසයින් එක එන විදිහට තමයි හදලා තියෙන්නේ. ගවුම මෙහෙවට පස්සේ මේ වගේ තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම වයිට් කලර් එකට පින්ක් කලර් වලින් තමයි ඩිසයින් එක දාලා තියෙන්නේ. ඉතින් සමහර ෆැබ්‍රික් තියෙනවා කැමරා එකට හරියට කලර්ස් පේන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකෙත් ඒ වගේ. මේ මැටීරියල් එකෙත් ඒ වගේ හරියට කලර්ස් එක පේන්නේ නැහැ. ඉතින් පසුබිමත් බ්ලූ ගතියක් තමයි පේන්නේ. ඉතින් මේකේ මෙන්න මේ වගේ ලං කරලා බැලුවහම හරියට කලර්ස් එක හොඳට පේනවා. පේනවට වඩා වෙනස් කලර්ස් එකක් තමයි තියෙන්නේ. හරි පැහැදිලි ලස්සන කලර්ස් එකක්. ඉතින් මේකෙත් ගවුම ඉදිරිපසට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. බ්ලැක් ඇන්ඩ් වයිට් ඩිසයින් එක. ඉතින් මේකෙත් ඕගොල්ලන්ට මේ බ්ලැක් වලට කැමති නැති කෙනෙක් නම් ඕගොල්ලන් කැමති මේකේ බ්ලැක් කලර් එක වෙනුවට ඕගොල්ලන් කැමති ඕනිම කලර් එකක් දාලා මේ ඩිසයින් එක ගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නෙත් ඒ වගේ වයිට් කලර් ෆැබ්‍රික් එකට ස්කයි බ්ලූ දාලා තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. මේකෙත් ගවුම මෙහෙවට පස්සේ ගවුම ඉදිරිපසට මේ වගේ තමයි පෙනුම එන්නේ. ඉතින් ඕගොල්ලන්ට ඕනිම කලර්ස් වලින් මේ වගේ ඩිසයින් කරලා ගන්න පුළුවන්. මේ තියෙනෙත් මේකත් අපි කලින් බැලුව නේද ඩිසයින් එක. මේකත් කලින් බලපු ඩිසයින් එකක්. මේකෙත් ඉතින් දෙපැත්තටම ඩිසයින් එක දාලා තමයි මේ මැටීරියල් එක හදලා තියෙන්නේ. මේකෙත් බ්ලැක් කලර් වෙනුවට ඕගොල්ලන් කැමති කලර්ස් දාලා ඩිසයින් එක හදලා ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට අපෙන් ඕඩර් එකක් දාන්න අවශ්‍ය නම් මම මතක් කරන්නම් අපේ දුරකථන අංකය 071 කියන WhatsApp නම්බර එකෙන්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. WhatsApp message එකක් දාන්න. ඉතින් ඉඩක් ලැබුණ ගමන් ඕගොල්ලන්ට අපි රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දානවා. මේ තියෙන්නේ yellow color ෆැබ්‍රික් එකට බ්ලැක් කලර් වලින් තමයි ඩිසයින් එක දාලා තියෙන්නේ. මේකත් හරි ලස්සන මැටීරියල් එකක්. ඒ වගේම මේ තියෙන්නේ 3 කලර්ස් මැටීරියල් එකක්. වයිට් කලර් ෆැබ්‍රික් එකට ඔරෙන්ජ් කලර් සහ බ්ලැක් කලර් වලින් තමයි මේක ඩිසයින් එක දාලා තියෙන්නේ. ඉතින් මේකේ ගම් පිටිපස්සට මේ වගේ තමයි ඩිසයින් එක එන්නේ. ඉතින් මම මේ හැම මැටීරියල් එකක් ගැනම ඔයගලන්ට පොඩි විස්තරයක් කියන්නේ. බතික් ගැන දන්නේ නැති කෙනෙක්ට වුණත් එතකොට කොහොමද බතික් මැටීරියල් එකක් ඇදලා තියෙන්නේ, කොහොමද කලර්ස් කරලා තියෙන්නේ කියන එක පිළිබඳව යම්කිසි අදහසක් ගන්න පුළුවන් එතකොට. ඉතින් අද වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳිලා හිටපු ඕගොල්ලන්ට බොහොම ස්තුතියි. නැවතත් මේ වගේ වීඩියෝ එකෙන් හමු වෙනතුරු අදට වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඉතින් ඕගොල්ලන්ට සුබ සතියක්.